අද සම්පත්ධාරීන් විදියට සම්බන්ධ වෙනවා අපත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ මහතා ප්‍රථමයෙන් ඔහු සම්බන්ධ වෙනවා. අපි සූදානම් ඔහුව පිළිගන්නට ඔබ ආගුවන් කියා පිළිගන්නවා. තිලක් වරාගොඩ මහතා අපි දැන් ඕන අද දවසේදී පාර්ලිමේන්තුව තුල කතා වුණා විපක්ෂයේ മന്ത്രിවරුන් කතානායකවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ජාතික ආරක්ෂාව අපිට දෙන්න කියන කාරණේ අඩු වෙලා මීට වඩා සැලකිල්ලක් දෙන්න අපි අනතුරක ඉන්නේ. සජිව ජගත් විතාන മന്ത്രിවරයාට පිළිබඳව පොලිස් ප්‍රතිවරයා නිකුත් කළේ ප්‍රකාශයත් සමග තවත් ආందోලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔබ දකින ආකාරයට මේ වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳව ඇත්තටම මේ කප්පාදුවක් සිදු කිරීමක් සුදුසුද නුසුදුසුද මොකක්ද ඔබගේ අදහස? මෙහෙමයි නිපුණ, දැන් මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම മന്ത്രിවරු මහ ජනතාවගෙන් ඡන්දය අරගෙන තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වැඩ කටයුතු කරන්නේ. එතකොට මේක මාලිමාව හෝ වේවා මොනම රජයක් වුණත් ඒ රජය කටයුතු කරනකොට ඒගොල්ලන්ට තියෙනවා ඇත්තටම යුතුයකමක් සහ ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාව සහ පාර්ලිමේන්තුවේ නියෝජිතයා මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳව මගහැරලා යන්න බෑ. එතකොට මේ රජය ආපු ගමම්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආරක්ෂාව ඉවත් කරා. ඉතින් ඇත්තටම එතනදිම මේ රට තුල මතයක් ඇති වුණා මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කවුද වග කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිබඳව කවුද වග කියන්නේ. මොකද මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අනුව තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද පත් වෙලා තිබෙනවා. දැන් මට ගැටලුවක් තිබෙනවා මේක. දැන් 21 වෙනිදා කේන්ද්‍ර කොටගෙන ඔබ සියලු දෙනා එකහුව වෙන්න සූදානම් වෙනවා. දැන් ජනරාලියක් සංවිධානය කරලා තිබෙනවා. 21 යනවා නේද? ඔව් 21 පක්ෂයක් හැටියට අපි තීන්දුවක් කරන් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ 21 වෙනිදා රැස්වීමට සම්බන්ධ. කුමන නායකත්වයක් යටතේද නිදහස් පක්ෂය සම්බන්ධ වෙන්නේ මේ 21 වෙනිදා සහ එතනින් එහාට? නායකත්වය නිශ්චිත නායකත්වය කුමක්ද ඔබගේ? නෑ මෙහෙමයි. දැන් ඇත්තටම පක්ෂයක් හැටියට අපි ගන්නකොට මේ සියලුම විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂයකට එකතු වෙනවා නම් එතනදී කවුද නායකයා කා යටතේද මේක වෙන්නේ එහෙම කතාවට වැඩිය මෙතන රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව සහ රටේ විපක්ෂයේ ඒකරාශී වීම පිළිබඳවයි මෙතන වැදගත් වෙන්නේ. මම හිතනවා ඒක තමයි මෙතන අපිට අවශ්‍ය වෙන්නේ කියන. තිලක් වරාගොඩ මහත්මයා ඔබ නියෝජනය කරන නිදහස් පක්ෂයේ ඇයි ඔබ නිදහස් පක්ෂයට එන්නේ? ඔබ සජිබ නියෝජනය කරපු කෙනෙක්. ඔබ සජිබෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක්. දැන් සජිබේ 21 වෙනිදා එන්නේත් නැහැ. 50-50 තාම ඉන්නේ. හැබැයි ඔබ නිදහස් පක්ෂයේ 21 වෙනිදා සම්බන්ධ වෙනවා සහ හවුලක් විදිහට එකතු වෙන්න සූදානම් වෙනවා. මේ සජිබෙන් ඇයි නිදහස් පක්ෂයට එන්නේ? මොකක්ද ප්‍රතිපත්තිය? නෑ මෙහෙමයි. මම උප්පත්ති ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මට කියන්න ඉඩ දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමයි මම 1991 කැලණිය ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 12 වෙනි සමාජිකයා මගේ තාත්තා. ආරම්භක සමාජිකයෙක්. ඉතින් ඒ නිසා එදා පටන් ගත්ත ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල හිටියේ. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලවකවානුවේ තමයි මට මැතිවරණ කොට්ටාශය බාර දෙන්නේ. ඊට පස්සේ නිකන් අභූත චෝදනාවක් දාලා මගේ සංවිධායක ධූරයෙන් මාව අයින් කරනවා. ඒ අයින් කරපුවාම තමයි මට විකල්ප ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒකට ගිහිල්ලා ඔබට විසඳුමක් නොතිබුණු තැනද නැවත සජිබට යන්නේ? එහෙම එහෙම අකටයුතුකම් වෙච්ච තැනකට යන්නේ නෑ. එහෙම පෞද්ගලිකව මගේ දිහා ගැන බලලා නෙවෙයි. මම ඒ වෙලාවේ මගේ ආසන සංවිධායක ධූරයෙන් මාව නිරපලා දැම්මා නම් ඊළඟට මම මොකක් හෝ දේශපාලන ව්‍යුහයක් තුලින් මගේ දේශපාලන ගමන මම යා යුතුයි. හැබැයි ඒකට වඩාම සුදුසු තැන ඒ වෙලාවේ තිබ්බේ සජබේ. ඒ නිසා සජබේ සමාජිකත්වය අරගෙන නෙමෙයි සජබේ එකඟතාවයකට ඇවිල්ලා මම පාර්ලිමේන්තු මැතිවරණය තරඟ කරා. එහෙව් පිරිසක් 21 වෙනිදා දැන් එකට එකතු වෙන්න සූදානම්. නෑ එතන 21 වෙනිදා වෙන කතාවයි මම සජබෙන් මැතිවරණයක් තරඟ කරායි කියන අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ඔබතුමා ඒක තේරුම් ගන්න. මොකද දැන් සජබය මෙතෙන්ට එනවද නැද්ද කියන එක මට සජබේත් එක්ක කතා කරන්න බෑ. මම සජබේ පාර්ලිමේන්තු මැතිවරණේ තරඟ කරා යම් එකඟතාවයකට පක්ෂයත් එක්ක. නමුත් එතනින් එහාට එතන සම්බන්ධයක් මගේ නැහැ. දැන් තිලක් වරාගොඩ මහත්තයා ඕනම දෙයක් කරන්න කලින් අපිට හේතුවක් තියෙනවා. මේ හවුලටත් 21 වෙනිදා මේ ජනරැලිය සහ ඉන් එහාටත් ඔබ එකතු වීමේ මේ හවුලේ හේතුවක් තිබිය යුතුමයි.
ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තුනක් මට සඳහන් කරන්න ඇයි මේ එකතු වෙන්නේ? මොකක්ද හේතුව? මෙතුමා සඳහන් කරා වාව් කියලා ෆැක්ට් එකක් නැතත් මෙහිම හවුලක් විදිහට එකතු වෙන්න තරම් දෙයක් මේ අපරාධයක් ආණ්ඩුව කරලා නැහැ කියන කාරණේ. නෑ ඒක මට තියෙන කනගාටුව තියෙන්නේ ආණ්ඩුව ඒක දකින්නේ නැහැ. මොකද මෙහෙමයි දැන් මේ ආණ්ඩුව එන්නේ ඉස්සෙල්ලා මේ රටේ කියපු දේවල් කරපු දේවල් අපි දැක්කනේ. හරිද? එතකොට මේ රජය බලයට පත් වෙලා මේ අවුරුද්දකට කිට්ටු වෙන්න යනවා ජනාධිපතිවරයා පත් වෙලා දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් ගිහිල්ලා සභාපතිවරයෙක් කරන්න නම් අවශ්‍යයි. වටිනවා නිශ්චිතව සඳහන් කරනවා නම් රජයේ මෙන්න මේ දේවල් තමයි අඩුපාඩු කියලා. නෑ ඒක තමයි දැන් ජාතික ආරක්ෂාව කියන එක අද නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට පළවෙනිම හේතුව තමයි ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් එතුමාගේ නිල කාර්යාලයේ ඇතුලේ ගිහිල්ලා ඝාතනය කරන්න පුළුවන් නම් හරිද? එතනින්ම තියෙනවා ඊළඟට අර ජගත් විතාන වගේ මතුම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මහජන ඡන්දයෙන් මතුවෙච්ච මන්ත්‍රීවරයෙක් පැමිණිච්ච මන්ත්‍රීවරයෙක් එතුමාට ඒ වගේ තර්ජන තියෙනවා නම් එතකොට මොකද්ද ඒ ගැන අපි හිතන්න තියෙන කතාව? මෙතන තියෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳව මහ විශාල ගැටලුවක් තියෙනවා කියන එක තිලක් පරාගොඩ මහත්මයායි අත්අඩංගුවට ගැනීම පැය 48ක් යන්නත් ඔබ සඳහන් කර සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනීම පැය 48ක් යන්නත් සිදු වුණා. අනාවරණය වුණා තොරතුරුත් එක්ක ඩුබායි සම්බන්ධතාවයක් තිබෙනවා කියලා අපරාධ සංවිධාන වල. දැන් මේ අපරාධ සංවිධාන සියල්ල 2024 සැප්තැම්බර් මාසයේදී නිර්මාණය වුණේ. ආනුර කුමාර ජනාධිපතිවරයා පදවි ප්‍රාප්තිය ලබනවත් එක්කමද නිර්මාණය වුණේ. නෑ ඒක මම කියන්නේ නැහැ. නමුත් මේ රටේ මහජන නියෝජිතයෙකුට මහජනතාව ඡන්දෙ දීලා ඇවිල්ලා බලාපොරොත්තු වෙච්ච දේ වැඩ කටයුතු කරන්න ඒ නිදහස මේ රට තුල තියෙන්න ඕනේ. විශේෂයෙන් මහජන නියෝජිතයෙකුට. ඒ කියන්නේ දැන් අර ඉන්දුනීසියාවේ ගින්න ආපු 5 දෙනා අත්අඩංගුවට ගත්තා මදි. නේපාලයට ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා මදි. නෑ. එහෙම අපි කියනව නෙවෙයි. මේ රටේ මහජන නියෝජිතයෙකුට මන්ත්‍රීවරයෙකුට දේශපාලන කටයුතු කරන්න මහජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන්න පූර්ණ නිදහස මේ රට තුල තිබිය යුතුයි. ඒ නිදහස නැති නිසා තමයි ඒ කියන්නේ දැන් අපි මේ රටේ ජාතික ආරක්ෂාවක් නැහැ කියන එක. ඉතින් ඒ නිසා ඔබතුමාලා ඒක තේරුම් ගන්න මේ රටේ ජාතික ආරක්ෂාවක් කියන ප්‍රශ්නයක් ක්‍රියාත්මක වෙච්ච නිසා සහ ඒ පිළිබඳව කටයුතු කළ යුතු නිසා තමයි අද පාර්ලිමේන්තුවේදී තීරණයකට ඇවිල්ලා තියෙන්නේ පොලිස්පතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැවත වතාවක් ආරක්ෂාව දෙන්න ඕනේ කියලා. මට මේ දේත් කියන්න. යම් කෙනෙක් ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් හෝ ආරක්ෂකාංශ ත්‍රිවිධ හමුදාව යොදනවාද සුදුසු දේ නැත්නම් මේක මුලින්ම පුටා තැබීමද සිදු කළ යුත්තේ? නෑ. පත් වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන නියෝජිතයෝ ඉන්නවා. ඒ අයවත් ආරක්ෂා කරලාගෙන ඒ කරන ගමන් තමයි මේ කටයුත්ත මුලින් පුටා දාන්න ඕනේ. තිලක් පරාගොඩ මහත්තයා අපි මාසයකට විතර පස්සට යමු. නීතිඥ සාගර කාර්යවසම් මහතා පොහොටුවේ ලේකම්තුමා UNP සංවත්සරයේ අවස්ථාවේදී කියනවා අපි දෙපැත්තටම හොරු කියාගත්තා කියලා. අපිට වැරදුනේ එතන කියලා. දැන් මේ 21 වෙනිදා හෙට අනිද්දා දැන් හවුලේ සම්බන්ධ වෙද්දී එක තැනකදී කියනවා අපි හවුලක් විදිහට එකතු වෙන්නේ නැහැ මේ නිකන් මේ රැලියක් විදිහට විතරයි අපි එකතු වෙන්නේ. අපිට එක නායකයෙක් ඕනේ නැහැ කියන කාරණය සඳහන් කරනවා. එක තැනකදී සජබේ විපක්ෂ නායකවරයා විදිහට විපක්ෂයේ නායකවරයා විදිහට සියලු දෙනාට නායකත්වය දෙන්න සජිත් මහතා සූදානමින් කියලා එක පැත්තකින් ඇහෙනවා. ඔබගේ නායකයා කවුද? හවුලක් නම් නායකයෙක් ඉන්න ඕනේ නේද? දැන් මෙහෙමයි. දැන් මෙතුමා කිව්ව විදිහට අරගලයක් මේ රටේ ක්‍රියාත්මක වුණානේ. එතකොට අරගලයට වෙනම නායකයෙක් හිටියේ නෑනේ. හරිද? අරගලයට කවුරුවක්වත් නායකයෙක් හිටියේ නෑ. ඒ නිසා පැහැදිලි මෙතන මේ රටේ මේ මාර්ගාව පාලනය ගන්නකොට පාලනය ගන්න ඉස්සෙල්ලා කියපු දේවල් නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ. නායකයෙක් හිටියා නම් අරගලයක් වෙනවද? ඒක ජනතාව නේද මේ එකතු වුණේ? නෑ ඒක තමයි ජනතාව අද එකතු වෙලා තියෙනවා යම් කිසි පදනමක් මත. හරිද? මේ රටේ ආරක්ෂාව නැත්තම් හරිද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට සහ මහජන නියෝජිතයෙකුට රිසි පරිදි කටයුතු කරන්න බැරි නම් හරි අපි කියන්නේ හොරු අල්ලන්න එපයි කියලා. හොරු අල්ලන්න ඕනේ. හැබැයි හොරු අල්ලන එක දේශපාලන රඟ දැක්වීමක් සහ දේශපාලන පරිගැනීමක් වෙන්න බෑ. හරිද? අන්න ඒ කටයුතු නිසා තමයි මේක මේ රටේ විපක්ෂයක් හැටියට සියලු දේශපාලන පක්ෂ
කොන්දේසි විරහිතව මේ එක වේදිකාවකට එන්න සූදානම් වෙලා තියෙනවා. දැන් ඉතින් බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිපත්තිත් එක්ක මේ UNP එකත් එක්ක බද්ධ වීම මේක කරන්න පුළුවන් ද සදාචාර සම්පන්නව දශක 4ක් එළියට අපි ඉතිහාසයට ගියපුවාම බණ්ඩාරනායක මහත්මයා එළියට ඇවිල්ලා මේ වෙනම ගමනක් යන්න හැදුවේ වෙනම ප්‍රතිපත්ති හදන්න හැදුවේ සුදුසු නැති හින්දා නේද මේ ගියපු පිළිවෙත දැන් මේක ආයේ එකතු වෙනවනේ නෑ මෙහෙමයි ඒ වකට තිබිච්ච 1956 තිබිච්ච දේශපාලන වටපිටාවත් එක්ක තමයි බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති එළියට දාලා 56 බලය ගත්තේ. ඒක හරි. නමුත් අද නායකත්ව වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙලා තියෙනවා. වැඩ කටයුතු වෙනස් වෙලා තියෙනවා. අද ඒක නිසා තමයි එක්සත් ජාතික පක්ෂය සහ එකට එකතු වෙලා 2015 යහපාලන ආණ්ඩුව බිහි කරන්න පුළුවන් වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට බණ්ඩාරනායක පරපුරෙන් ආපු කෙනෙකුට. ඉතින් ඒ නිසා මේ රටේ මේ ජනතාව වෙනුවෙන් මේ වෙනස් වීම අපිට අවශ්‍යයි. හොඳයි. අපි බලමු මුළු මහත් රටක් බලන් ඉන්නවා 21 වෙනිදා. ඒ වගේම මේ විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව කොහොමද අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ කොහොමද මේ දේවල් බලාගෙන ඉන්නවා අපිත් බලාගෙන ඉන්නවා අපි සෝදානම් වාර්තා කරන්නට ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණි ආසන සංවිධායක තිලක් පරාගුණ මහතා ඔබ දෙපළටම ස්තුතියි සම්බන්ධ වුණාට